අයිබෝන් ළමයි. ඉතින් කොහොමද? අද දවසේ අපි පන්ති ආරම්භ කරමු එහෙනම්. අද දවසේ පන්තියේ ඕගොල්ලොන්ට ප්‍රශ්න පත්‍රයක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට මම හිතනවා මේ පාර දැන් වාර විභාගෙත් ළඟයි. වාර විභාගෙට ගැළපෙන වාර විභාගෙට ගොඩක් උදව් වෙන පේපර් එකක් අද දවසේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඉතින් මේ පේපර් එක ගැන මුලින් පොඩ්ඩක් මතක් කරන්නම් ඔයාලට. මේ පේපර් එක ගැන කතා කරනකොට පුතේ අනිවාර්යයෙන්ම මේ පේපර් එකකින් ඔයාලට ආවම වාර විභාගයට ලකුණු 20ක්වත් එන්න පුළුවන් විදිහට මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඒතර අද අපි කතා කරන පේපරෙන් ඔයාලට වාර විභාගයට ලකුණු 20ක්වත් අඩුම වශයෙන් උදව් වෙන විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා දන්නවා ඉතින් ඒතර ඔයාලට මේ තියෙන පේපර් වලින් සාමාන්‍යයෙන් ඒ පේපර් ගොඩක් වෙලාවට ඒ විදිහට මෙන්නේ නැහැ. ඒ ඔයාලට ගොඩක් වෙලාවට මේ පේපර් වලින් මයික් ඔෆ් කරගන්න. තීෆ්. හරි ඒ පේපර් වලින් ඒ පේපර් වලින් ඔයාලට ඒ විදිහටම කවදාකවත් මේ පේපරයක් එන්නේ නැහැ. කියන්නේ කවදාකවත් කලාපයකවත් පළාතකවත් පේපරයක් සාමාන්‍යයෙන් ඒ විදිහටම එන්නේ නැහැ ළමයි. සාමාන්‍ය වෙනස් කළා තමයි සාමාන්‍ය ඒ ආශ්‍රිත යනවා තමයි එනවනම් එන්නේ. ඒ පේපරයක් දුන්නොත් සමහරවිට කියනවනේ ඉතින් කවුරුනත් ඒක කොපි කරලා දුන්න පේපරයක් කියලානේ. ඒ හින්දා ඔයාලට මුලින්ම මතක් කරනවා අද කතා කරන පේපරේ මේ ප්‍රශ්න ටිකත් හොඳට බලා ගන්න. තව ඒ ආශ්‍රිත වෙන්න පුළුවන් ප්‍රශ්න ටිකකුත් ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඔයාලට මේක ලියන්න කාලයක් දුන්නා. ඒ නිසා මම හිතනවා ඔයගොල්ලෝ මේක ලියලා ඇති කියලා. අපි එහෙනම් දැන් පිළිතුරු ටික සාකච්ඡා කරමු. වෙලාව ගන්න නැතුව ඔයගොල්ලෝ දන්න දේවල් කතා කරන්න. වගේ දැනුම හදා ගන්න. ඉතින් බලන්න පළවෙනි ප්‍රශ්නය. මුලින්ම ඔයාලට පේනවා ඇති බහුවර්ණ ප්‍රශ්න 20ක් තියෙනවා. පළවෙනි කොටසට බහුවර්ණ ප්‍රශ්න 20ක් එනවා. එතකොට මේ පේපරේ හොඳට මතක තියාගන්න බහුවර්ණ පේපරේට උත්තර ටික පේපරේම ලියන්න ඕගොල්ලෝ. බහුවර්ණ උත්තර, ඒ කියන්නේ කෙටි ප්‍රශ්නයකට උත්තර පේපරේම ලියලා පිළිතුරු පත්‍රෙත් එක්ක බාර දෙන්න ඕගොල්ලෝ. හරි. අපි බලමු එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තර. පස්වන සියවසේ මහානාම හිමියෝ පුතේ රචනා කරු මූලාශ්‍රය මොකද්ද? කියන්න. මහාවංශය. මහානාම හිමි රචනා කරා මහාවංශය. මහාවංශය රචනා කරේ නම් පස්වන සියවසේ ලංකාවේ දැනට තියෙන වඩාත් වැදගත්ම මූලාශ්‍රය තමයි මහාවංශය කියලා කියන්නේ. දීපවංශයේ ගතුරෙක් නැහැ. දීපවංශය රචනා කරන්නේ හැබැයි හතරවන සියවසේ. හැබැයි ලංකාවේ පැරණිම වංශ කතාව තමයි දීපවංශය. හරි. ඒකට ඔයාලට තේරෙනවා ඇති. ඇයි මේ එක ප්‍රශ්නෙට උත්තරයක් කියලා තව ගොඩක් කියන්නේ. ඉතින් වාර විභාගේ ළඟයි. ඔයාලට ආශ්‍රිත යන්නේවා තමයි මම මේ ඔයාලට කියලා දෙන්නේ. මුලින්ම පොරොන්දුවක් වුණා එන්න පුළුවන් ඒවා කතා කරනවා කියලා. ඒකයි එහෙම කතා කරේ. බලන ළමයි දෙක ශ්‍රී ලංකාව අතීතයේදී සාර්ථක ලෙස ගොවිතැන් කළ නිසා හිස්තැනක් ලෙස හඳුන්වනු ලැබීය. ඉන්දියන් සාගරයේ මුතුරැඩේද හරි පෙරදිග ධාන්‍යාගාරය. ගොවිතැන් කළා හොඳට වගා කරලා ලංකාව ශාස්ත්‍රීය කරපු නිසා පෙරදිග ධාන්‍යාගාරය කියනවා. ධාන්‍යාගාරය කියන්නේ ධාන්‍ය තැන්පත් කළ තියෙන තැන කියන එක. වානර පරම්පරාවට අයත් චිම්පන්සියෙකුගේ මානවයෙකු බිහිවීමේ ක්‍රියාවලිය හඳුන්වනවා. මානව පරිණාමය. මානව පරිණාමය. මිනිස්සු බිහිවීම. මානව පරිහානය කියන්නේ මානව විනාශ වෙනවා. මිනිස්සු විනාශ වීමක් නෙවෙයිනේ. නේ ආරම්භයක් වෙන්න බෑ. හරි. 4. පළමුවට පුතේ රබර් බෝලය හදනවා මායා ශිෂ්ටාචාර වැසියෝ. මායා ශිෂ්ටාචාර වැසියෝ තමයි රබර් බෝලය හැදුවේ ලෝකෙට. කවුද පුතේ ලෝකෙට නගර නිර්මාණය පිළිබඳ දැනුම ලබා දුන්නේ? කැරේ ලෝක ඉස්සලම හොඳ නගරය හදපු ශිෂ්ටාචාරය. ඉන්දුනිම ශිෂ්ටාචාරය ගොඩක් හොඳයි. හරි. ඔය විදිහට පොඩක් ඔළුවේ තියාගන්න. කවුද පිරමීඩ ලෝකෙට හදවුවේ? නයිල් නිම ශිෂ්ටාචාරය නැත්නම් ඊජිප්තු ශිෂ්ටාචාරය. මමීකරණය ලෝකෙට හඳුන්වා දුන්නෙත් නයිල් නිම ශිෂ්ටාචාර වැසියෝ. යුප්‍රටිස් ටයිග්‍රීස් ගංගා පිහිටි ප්‍රදේශ වර්තමානයේ හඳුන්වන නම කුමක්ද කියලා අහලා තියෙනවා. පුතේ යුප්‍රටිස් ටයිග්‍රීස් ප්‍රදේශ වර්තමානයේ හඳුන්වනවා ඉරාකය. හරි. ඉරානය, ඉරාකය, පාකිස්තානය. හරි. උත්තරේ ඉරාකය. හරි. ඔන්න එහෙනම් මේ ප්‍රශ්න පහ ඉවරයි. හරිත් දාගෙන යන්න. ඔන්න එහෙනම් අපි බහුවර්ණ පහකට කතා කරා උත්තර ටික. ඊළඟට අපි කතා කරනවා ළමයි 6 සිට 10 දක්වා ප්‍රශ්න ටික. හරි. දැන් බලන්න 6 සිට 10 දක්වා ප්‍රශ්න ටික. ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය බුද්ධ වර්ෂ 544 දී සිදුවිය. හරිද පුතේ ප්‍රකාශය? හරි. හරි. හරිනම් හරියක් දාගන්න.
ගොඩබිම මුලින්ම ශාක පැතිරී ගියේ පෙලියෝසෙක් යුගයේ. ගොඩබිම මුලින්ම ශාක වැරදි. හටගත්ත කාලෙට කියන්නේ පෙලියෝසොයික යුගයේද? පැලියෝසොයික. ඔව්. ගොඩබිම පැලියෝසොයික. ශාක හටගත්ත කාලෙට පෙලියෝසොයික යුගය කියලා කියනවා. පුතේ ඒක මතක තියාගන්නකොට ඕගොල්ලෝ ඔළුවේ තියාගන්න මෙහෙම. ශාක වලට පැලෑටි කියලා කියනවා අපි. එහෙනම් ශාක හටගත්ත කාලෙට ගොඩබිම කියන නම තමයි පැලියෝසොයික යුගය. පැලියෝසොයික යුගය. ඒක තමයි මේ පෙලියෝසොයික යුගය කියලා කියන්නේ. ගොඩබිම එහෙනම් සතුන් හටගත්ත කාලෙට කියන නම මොකද්ද? ගොඩබිම සතුන් හටගත්ත කාලෙද? මේ ගහන්න සිලුරියන් ශාක. යුගය. ඔව් හොඳයි පුතේ. සිලුරියෙන් යුගී. ඕගොල්ලෝගේ පරම්පරාවේ ආදිතමයා 100නේ. එහෙනම් ඔන්න සිලුරියෙන් යුගය කියලා මතක තියාගන්න. කොහොම හරි අර ඒ ආසිත වෙන්න පුළුවන් ඔය පාඩම් කරන්න. හරි. හෝමෝ හැබිලස් මානවයා දක්ෂ දඩයක්කරුවෙක් විය. හරිද? හරි. හැබිලස් කියන්නේ දෙවිනි මානවයා. හෝමෝ ඉරෙක්ටස් කියෙන් පස්සේ තමයි දෙවිනි මානවයා හෝමෝ හැබිලස් බිහි වෙන්නේ. හැබිලස්ට කිව්ව පුතේ හැකි මිනිසා කියලා. එයා සතු විශේෂම හැකියාව මොකක්ද? එයා සතු විශේෂම හැකියාව මොකද්ද? එයා සතු විශේෂම හැකියාව තමයි ගලකින් ගලකට ගහලා ගල් පතුරක් ඉවත් කරගන්න පුළුවන්. ඔන්න මතක තියාගන්න. මානවයන්ගේ හැකියාවල් ගත්තගෙන් පස්සේ ඔස්ට්‍රලෝ පිතිකස්ට පුළුවන් දෙපයින් ඇවිදගෙන යන්න පුළුවන්. ඊට පස්සේ හෝමෝ හැබිලස්ට මොකද්ද පුළුවන්නේ? ගලකින් ගලකට ගහලා ගල් පතුරක් ඉවත් කරගන්න පුළුවන් වුණා. ඉරෙක්ටස් හොයාගත්ත මොකක්ද? ගින්දර. ගින්දර හොයාගත්තා. හෝමෝ නියන්ඩතාල් තමයි විශාල සතුන්ගේ අටකටු භාවිතා කළ නිවාස හදාගත්තා. හොඳ දඩයක්කාරයෙක්. එහෙනම් අට හරිද? වැරදි. කියන්න අට වැරදි. වැරදි. හරි අට වැරදි. ඊළඟ පුතේ හෝමෝ සාපියන්. සාපියන් සතු විශේෂ හැකියාව මතකද? පළමු වතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න භාෂාවක් භාවිතා කරා. චිත්‍ර ඇඳීමේ හැකියාව තිබ්බා. නැටුම් නටන්න පුළුවන්. හරි සංගීත භාණ්ඩ තීන්දුව. වාදනය කිරීමේ හැකියාව තිබ්බා. ඔය ටික ඔළුවේ තියාගන්න. මට එනම් කියන්න මමීකරණය ලෝකයට හඳුන්වා දෙන්නේ ගෞරව හිමි වන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරයටලු. හරිද? හරි. 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 10 මහවංශයේ සඳහන් ආකාරයට විජය නම් කුමාරයෙක් ලංකාවේ වයමදිග වෙරළේ පිහිටි තම්බපන්නිට ගොඩ බැස්සලු. ඇත්තද? හරි. හරි. හරි නම් ප්‍රශ්නයක් නැහැ. හරි නම් හරි 4යි නේ. වැරදි 1යි. එහෙනම් ඔන්න ළමයි අපි යනවා ඊළඟට 11 වෙනි ප්‍රශ්නෙට. මම මේ ගත්ත ගමන් දැන් මේ කතා කර යන්නේ ලියන්න වෙලාවක් දුන්නා. හරි ඒකයි. හරි. නැත්තම් ඔයාලට දැන් එකපාරම එක එක ලියන්න ගියාම ඔන්ලයින් ටිකක් වෙලා යනවනේ. ඒක එපා වෙනවා. හරි. හැමදාම මේකම ඕනේ නැහනේ. හරි. ඉතින් ඔන්න පුතේ දැන් තියෙනවා 11 ඉඳන් 15 දක්වා ප්‍රශ්න පහක ආකෘතියක් වඩාත්ම නිවැරදි පිළිතුර තෝරලා යටින් ඉරක් ගහන්නලු. මිනිසා තමන්ගේ මල්ලකිය ඥාතීන් වෙනුවෙන් අවමංගල චාරිත්‍ර පැවැත්වීමට පුරුදු වේ කුමන සංස්කෘතික අවධියද කියලා අහලා තියෙනවා. මිනිස්සු මියගිය අයගේ අවමංගල චාරිත්‍ර පුතේ පටන් ගත්තේ මුල් කාලේ ධම්ම. පුරා ශිලා යුගයේ ධම්ම පටන් ගත්තා. හරි පුරා ශිලා යුගයේ ධම්ම පටන්. කොහොම පුරා ශිලා යුගයේ එකේ තියෙනවා මෙන්න. හරි. මට කියන්න පුරා ශිලා යුගයේ ලක්ෂණ ටිකක් සංස්කෘතික දියුණුව අවදි 3යි. මොනවද පුතේ? පුරා ශිලා යුගයේ ලක්ෂණ මියගිය අයගේ අවමංගල චාරිත්‍ර කරලා තියෙනවා. ආය කොහෙද වාසය කරේ? ගෙවල් හදාගෙන හිටියද? නැත්නම් ගල් ගුහාවලද හිටියේ? ගල් ගුහාවල. එහෙනම් ලියන්න වර්ෂා කාලේදී ගල් ගුහාවල හිටියා. වියලි කාලේදී එලිමහන් ස්ථාන. එලිමහන් ස්ථාන වාසය කරා. හිටියේ තනි තනියෙන් ගල් ගුහාවලද? මේක මගේ ගල් ගුහාව කියලා කණ්ඩායම් වශයෙන්. කණ්ඩායම් වශයෙන් වාසය කරා. ඔන්න පූර්ව ශිලා යුගයේ ලක්ෂණ ටික මතක තියාගන්න. මධ්‍ය ශිලා යුගයට එනකොට මිනිස්සු తాවකාලික නිවාස හදාගත්තා. කොහොමද හැදුවේ? නිකන් ගඩොල් කපලා ගෙවල් හැදුවද? එහෙම නැත්නම් කොළ අතු භාවිතා කරලා తాවකාලික ගෙවල්ද හැදුවේ? කොළාදු භාවිතා කරලා භාවිතා කරලා తాවකාලික නිවාස හදාගත්තා. හරි ඒ කාලෙත් කොහොමද මිනිස්සු ආහාර හොයාගත්තේ? දඩයන් කරලා. දඩයම් කළත් ආහාර සොයාගත්තා. එහෙම මධ්‍ය ශිලා යුගයේ ලක්ෂණ ටික මතක තියාගන්න. නව ශිලා යුගයේ ලක්ෂණ ටික ඒක තමයි වැඩියෙන්ම තියෙන්නේ. ඒ කාලේ දැන් සංචාරය කරාදී ස්ථිර නිවාස හදාගත්තද? ස්ථිර නිවාස හදාගත්තා. මොනාවෙලින්ද? වරිච්චි නිවාස. හරි. වරිච්චි බිත්තිය හදලා ඒ තුල නිවාස හදාගෙන මිනිස්සු පදිංචි වුණා. මේ කාලේ සත්ත්ව පාලන කටයුතු ආරම්භ කරා. ගොවිතැන් කටයුතු කරා. ගොවිතැන් කටයුතු වල සහ සතුන්ගේ ආරක්ෂාවට ඇදහිුව මොනවද? ආගම් අදහන්න පටන් ගත්තා. එහෙනම් මිනිස්සු ආගම් අදහන්න පුරුදු වෙන්නේ මොන යුගයේද පුතේ? නව ශිලා යුගයේ. දුප්පත් පොහොසත් ભેදයක් හටගත්තේ මොන යුගයේද? මධ්‍ය ශිලා යුගයේ.
මධ්‍ය ශිලා යුගයේද නව ශිලා යුගයේද? කොහොමද නව ශිලා දුප්පත් යුගයේ. පොහොසත් ભેදයක් හටගත්තේ? වගා නව කරලා ශිලා වැඩි යුගයේ. අස්වැන්නක් ලැබිච්ච අය පොහොසත් වෙනවා. අඩු අස්වැන්නක් ලැබිච්ච අය තමයි දුප්පත් වෙන්නේ. එහෙනම් නව ශිලා යුගයේ දුනු හිතල භාවිතා කළ සත්තු දඩයම් කරේ මොන යුගයේද? මධ්‍ය ශිලා මධ්‍ය යුගයේද නව ශිලා ශිලා යුගයේ. යුගයේද? මධ්‍ය ශිලා යුගයේ. ඒ ටික හොඳට මතක තියාගන්න. අපි යනවා 12ට. වානරයෙකු සිට තම ශක්තියෙන් දියුණු කරගෙන බුද්ධිමත් මිනිසා ලෙස නම් ලද මානවයා කවුරුද කියලා අහනවා. වානරයෙක් වෙලා පටන්ගෙන බුද්ධිය දියුණු කරගත්ත මිනිසා හඳුන්වන නම මොකද්ද පුතේ? හෝමෝ හෝමෝ සාපියන්. සාපියන්. මේකෙන් ඉන්න නුවණක්කාර මිනිසයා තමයි හෝමෝ සාපියන්. හැබිලස් තමයි හැකි මිනිසාක් වෙයි. මෙයා තමයි ගින්දර හොයාගත්තේ. නියන්ඩතාල් තමයි දක්ෂ දඩයක්කාරයා. ඊජිප්තු ශිෂ්ටාචාරයේ බිහිවුවේ මින් කුමන ගංගාව මුල් කරගෙන කියලා අහලා තියෙනවා. පුතේ මට කියන්න නයිල් 13ට ගඟ. උත්තරේ. 13ට උත්තරේ නයිල් නයිල් ගඟ. ගඟ. එහෙම කරන්න. ඔයාලට හරි උත්තරේ ගන්න බැරි වෙලාවට උත්තරයක් වෙන්න බැරිව වයින් කරන්න. සින්දු ගංග කියන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. ඉන්දු නිම්න වැසියෝ පිරමීඩ හැදුවේ නැහැ. එනයි උත්තරේ අයින් කරගන්න. හොයන්ගෝ කියන්නේ චීනේ. චීනයත් පිරමීඩ හැදුවේ නැහැ. එහෙම උත්තර අයින් කරලා අන්තිමේට ලං වෙන්න උත්තරේට. ඒ දෙකෙන් එකට උත්තරේ ඉරක් ගහලා තිබ්බත් හරියට සම්භාවිතතාවයක් වැඩි. හරි අපි යන් එහෙනම් 14 සිට ප්‍රශ්න වලට. ඉතින් මට කියන 14 නගරයක් ඇසල පළමු වරට වැවක් ඉදි කරපු රත්තුමා කවුද? නගරයක් ඇසල වැවක් ඉදි කරපු පණ්ඩුකාව පළමු රජතුමා. වරට පණ්ඩුකාභය රත්තුමා. දේවානම්පියතිස්ස රත්තුමා විසින් භික්ෂුන් වහන්සේලාට දානය වැළඳීම සඳහා සකස් කළ ගොඩනැගිල්ල මහභෝගයේද මහා ලහබත් භෝගය. ගේද වටදාගේද ප්‍රතිමාගේද? ලහවත්ගේ. ප්‍රතිමාගේ කියන්නේ පිළිමගේට. වටදාගේ කියන්නේ චෛත්‍ය ලැබපු වහලෙට. ලහබත් ගේ තමයි ඒකට නම. හරි එහෙනම් ඔන්න 16 සිට තියෙනවා හරි උත්තර ටික ලියන්න තියෙනවා. බලමු මොනවද කියලා. මට කියන්න පුතේ 16 ලෝකේ පැරණිතම අක්ෂර පද්ධතිය නිපදවන ලද්දේ ශිෂ්ටාචාර වැසියෝ කියලා කියන. මොන ශිෂ්ටාචාර වැසියෝද? මෙසපොතේමියානු. මෙසපොතේමියාවේ. හරි. මෙසපොතේමියාව. හරි. මෙසපොතේමියාව තමයි ලෝකේ පැරණිම අක්ෂර පද්ධතිය නිපදවන්නේ. හරි. ඊට පස්සේ මට කියන්න 17 ඉන්දු නිම්න වැසියන් නිවාස ඉදි කිරීමේදී මැටි ගඩොල් භාවිතා කරලා තියෙනවා. මොන මැටි ගඩොල්ද භාවිතා කරේ? පිරිස්සු මෙඩිගඩොල්. පිලිස්සු. හරි. පිලිස්සු. කියන්නේ පුච්චපු. පිලිස්සු මැටි ගඩොල් භාවිතා කරලා තියෙනවා. ඊජිප්තු වැසියන් පාරාව රජවරුන්ගේ මලසිරු තැන්පත් කළේ මොනවලද? පිරමීඩ තුළ. පිරමීඩ. පිරමීඩ. විජය කුමාර ඇතුළු පිරිස ලංකාවේ ජනපද පිහිටුවා ගත්තේ ඔය නිම්නේල මොන වේද? මල්වතු ඔය. මල්වතු ඔය. වික්ස පණ්ඩුකාභය කුමරු අධ්‍යාපනය ලැබුවේ හිස්තරක් නම් බ්‍රාහ්මණයාගෙන්ලු. පණ්ඩුකාභයගේ ගුරුවරයා කවුද පුතේ? පණ්ඩුල. හරි. පණ්ඩුල බ්‍රාහ්මණයා තමයි පණ්ඩුකාභය ගුරුවරයා. මේක හරිනේ මෙසොපොතේමියාව. මෙසොපොතේමියාව. රයිට්. ඔන්න උත්තර වැරදි නම් උත්තර හදාගන්න. හරියට ඔන්න ළමයි අපි ප්‍රශ්න 20ක් කතා කරා. හරි. ප්‍රශ්න 20ක් කතා කරා. හරි වැරදි දාගන්න. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා දෙක කොටස. දැන් අපි දෙක කොටස එනක් කතා කරමු. හරි. මම ඔයාලට ලියන්න කාලයක් දුන්න නිසා ඒ කාලය තුල ලියන්න ඇති කියලා විශ්වාස කරනවා. බාන ළමයි දෙක කොටස. දෙක කොටසේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. අපි ඉතින් සාකච්ඡා කරන නිසා සියලු ප්‍රශ්න උත්තර කතා කරනවා. බාන ළමයි පළවෙනි එකට උත්තරේ ලියන්න ඕනේ සිතියම උපයෝග කරගෙන. ලෝක සිතියමේ AB වලින් දක්වා ඇත්තේ ලෝකේ පැරණි ගංගා නිම්න ශිෂ්ටාචාර බිහි වූ ගංගා දෙකක්ලු. එම ගංගා දෙක අනුපිළිවෙල ලියන්න ඕනි. A සහ B. A මේන්න මෙතන තියෙනවා. මම මේක රවුම් කරන්නම් මේ හරියට. A වලින් තියෙන ගංගා මොකද්ද පුතේ? ඉන්දියාවට ආසන්නව තියෙන්නේ. දැන් ශිෂ්ටාචාර 4යි තියෙන්නේ. මේ හරි ලේසි.
මේ අපේ රට. ඉන්දියාවේ තිබ්බ ශිෂ්ටාචාරය බිහි වෙන්න බලපාපු ගංගාව තමයි B අක්ෂරයෙන් තියෙන්නේ. සින්දු ගංගාව. ඒක තමයි සින්දු ගඟ. ඒ කියන්නේ B වලට උත්තරේ එන්න ඕනේ සින්දු. හරියනම් මට කියන්න A අක්ෂරයෙන් තියෙනවා ඉරාකේ මේ මොකද්ද? නයිල් ගඟ. ගඟේ නම තමයි නයිල් ගඟ. නයිල් ගඟ. එහෙනම් A නයිල් ගඟ, A නයිල් ගඟ, B සින්දු ගඟ. හරි එහෙනම් ඒකට ලකුණු දෙකම අපි අරන් ඉවරයි. බාන්න ළමයි දැන් ඔන්න උත්තර ලියා ගන්න ඕගොල්ලෝ. හරිනම් හරි දාගන්න. එක ප්‍රශ්නේ එක. ඒ යටතේ AB කියලා දාලා උත්තර ලියන්න. A B. A වලට නයිල්, B වලට සින්දු ගඟ. ඊළඟ බාන්න ළමයි රෝමිලක්කාංක 2. ඔබ සිටියේ මේ හඳුනාගත් ගංගා නිම්න වලට අදාළ ශිෂ්ටාචාර පිහිටි මහත් දීප දෙක නම් කරන්න. මට කියන්න නයිල් ගඟ පිහිටලා තියෙන්නේ මොන ශිෂ්ටාචාරයේද? මේක අයිති වෙන්නේ මහද්වීපයේද? පුතේ ලෝකේ මහද්වීප 5ක් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඔලිම්පික් ලාංඡනයේට රවුම් 5ක් තියෙනවා. දැකලා තියෙනවනේ. හරි. ඒතර මේ නයිල් නිම්න ශිෂ්ටාචාරය තියෙන්නේ අප්‍රිකා මහද්වීපේ. හරි. අප්‍රිකා මහද්වීපේ. මා යන්නේ තරක් දැම්ම නැත්තම් සිටියම වැහෙන නිසා අප්‍රිකා මහද්වීපේ. හරිද? අප්‍රිකාව ලියන්න පුළුවන්නේ. අප්‍රිකාව. හරි. අප්‍රිකා මහද්වීපය. ඉන්ද්‍රනීම ශිෂ්ටාචාරය තියෙන්නේ ආසියාවේ. අපිත් තියෙන්නේ ආසියාවේ. එහෙනම් බුදේ ඒක ඇවිල්ලා ආසියා මහද්වීපය. ආසියාව. A වලට අප්‍රිකාව, B වලට ආසියාව. හරි එහෙනම් ඔන්න අපි රෝමිලක්කාංක දෙකත් කතා කරලා ඉවරයි. බාණ්ඩ ළමයි 3. ඒ පින්තූරේ දැක්වෙන දේවාලය කුමක්ද? ඒ පිහිටියේ කුමන නගරයේද කියලා අහලා තියෙනවා. හරි. මේ දේවාලය නම මොකද්ද පුතේ? සිකුරට්. සිගුරට්. හරි. සිගුරට්. සිකරට් නෙවෙයි. සිගුරට් දේවාලය. හරි. සිගුරට් දේවාලය. ඇහෙන්නේ හරියට ඇහෙනවනේ. සිගුරට් දේවාලය. සිගුරට් දේවාලය. සිගරට් කියද්දි මතක් වෙන්නේ. අපේ ඒ පැත්තේ හිටියා මේ ඉස්කෝලේ අපේ සර් කෙනෙක් හිටියා. හරි ෆිසිකල් සර් කෙනෙක්. දවසකට සිගරට් පෙට්ටි දෙකක් බොනවා. උදේටත් බොනවා, හවසටත් බොනවා. එයා පුතේ මේ සිගරට් බොන්න යන්නෙත් ටිකක් ඇවිදගෙන යන්නේ. සිගරට් පෙට්ටිය ගේන්නේ හැමදාම එකම කඩේකින්. ඒ ඇවිදගෙන යනකොට මේ උදේටත් යනවා, හවසත් යනවා. එයාගේ අන්තිම කාලේ ළමයි. මේ පැත්තම නිකන් පේන රතු පාට වගේ වෙලා තියෙනවා. පයින් යන්නත් බෑ අන්තිම කාලේ. හරි? අන්තිම කාලේ යන්නත් බෑ. ලෙඩ ගොඩයි. හරි? එහෙනම් ඔය දකිද්දි හිතන්න එපා ඒක නිකන් රසවත් කෑමක් රසවත් බීමක් එහෙම කියලා. පැහැදිලිද? නිකන් හිතන්නකෝ ගින්දරක් ගාව දුම දාද්දි අපිට ඉන්න පුළුවන්ද ලිපක් ගාව? බෑනේ. දුම ගොඩක් ගැහුවන් පස්සේ අපිට පුළුවන් ද එතන ඉන්න නේ? ඒ වගේ ඉතින් සිගරට් බීවා කියලා කිසිම ඇඟට ලැබෙන දෙයක් නැහැ. ඒ නිසා සමහරවිට පොඩි කාලේ ඔය දකිද්දි එක එක දේවල් හිතෙනවනේ. ඒ හින්දා නිකන් ඒවා කරන්නවත් හිතන්න එපා. හරි ඇඟ නිකන් සවුත් වීමක් තමයි වෙන්නේ. හරි. එහෙනම් ඔන්න බාන්න අපි මේක කතා කරා පුතේ සිගුරට් දේවාලය කොහෙද තියෙන්නේ? මොන නගරයේද? ඌර් නගරේ. ඌර් නගරේ තමයි මේකේ තියෙන්නේ. ඌරා නගරේ නෙවෙයි. ඌර් නගරේ. හරි. මාරු නගරේ නේ ළමයි. ඌර් නගරේ තියෙනවා සිගුරට් දේවාලය. හරි. ඌර් නගරය. දැන් 4. ලිවනම් හරි දාගන්න. ලිව නැත්තම් ලියා ගන්න. 4 බාන ළමයි මෙසපොතේමියානු වැසියන් වැඳුම් පිදුම් කළ ස්වභාවික වස්තු දෙකක්. මෙසපොතේමියානු වැසියෝ වන්දනා පොළවඩ. ස්වභාවික දේවල් තමයි වර්ෂාව, ගංගාව, වර්ෂාව, සුළඟ, ගම් වතුර වගේ දේවල්. හරි. වර්ෂාව, සුළඟ, ගම් වතුර. ඒ ටික ලියන්න. අච්චුපතේ තියෙනවම ලියමු අපිනේ. වර්ෂාව, සුළඟ, ගම් වතුර ඒ වගේ දේවල් තමයි ඒගොල්ලෝ වන්දනාමාන කරලා තියෙන්නේ. 4 ලේසි වර්ෂාව, සුළඟ, ගම් වතුර. බලන්න ඊළඟට 5 B පින්තූරයෙන් පෙන්눔 කරන වැසියන් අයත් වන ශිෂ්ටාචාරය කුමක්ද කියලා අහලා තියෙනවා. බලන්න පුතේ B රූපේ ඉන්නේ මේ කවුද? මේ ඉන්නේ අවුරුදු 20 වෙනි හේවද? නිකන් අඟත් පෙන්නගෙන. මේ මොන ශිෂ්ටාචාරද? මෙසපොතේමියානු ශිෂ්ටාචාර වැසියෝ. මෙසපොතේමියානු. මෙසපොතේමියා ශිෂ්ටාචාර මෙසපොතේමියාව.
ඊළඟට 6 ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් වල ස්වරූපයන් ඔවුන් නියෝජනය කරපු සමාජ ස්තරය. ඒ කියන්නේ ඔවුන් මෙසොපොතේමියානු සමාජයේ සමාජ කණ්ඩායම් 4ක් හිටියානේ. ඉහළ පන්ති අය, පහළ පන්ති අය. පූජකයෝයි, වහල්ලුයි. එහෙනම් මේගොල්ලෝ කවුද පුතේ? ඉහළ මෙයාට නම් පන්තිවලයි. ඔව් මෙයාට ෂර්ට් එකකුත් නැහැ කියලා පහළ පන්තිය කියලා ලියන්න එපා. මෙයා ඇවිල්ලා ඉහළ පන්තියයි. හරි ඉහළ පන්තියයි. ඒ කාලේ හැටියට හොඳ ඇඳුමක් නේ. මෙයාත් නිකන් ගවුමක් ඇඳගෙන වගේ නේ. සායක් ඇඳලා වගේ පේනවද? හරි. ඊට පස්සේ බලන්න සී පින්තූරේ දැක්වෙන්නේ කුමක්ද කියලා අහනවා. පුතේ මේ සී රූපේ තියෙන මොකක්ද? මෙලෙහි බලන ලද ඔව් ගෙලෙහි දැල්ලා. පළඳන ලද තැල්ලක් නැත්තම් බෙලි කටුවකින් සාදන ලද තැල්ලක් ඕන එකක් කියන්න. ගෙලෙහි පළඳන ලද තැල්ලක්. නැත්තම් බෙලි කටුවකින් සාදන ලද ගෙලෙහි වදින ලද තැල්ලක්. ඒ අදහස ආවනම් හරි. බෙලි කටුවකින් සාදන ලද ගෙලෙහි බඳින ලද තැල්ලක්. ඒ සොයාගත් ස්ථානය පාහියංගල මේක සොයාගන්නේ ගල්ගුහාව. කොහෙන්ද? ඔව් පාහියංගල ගල් ගුහාවෙන් තමයි ගල්ගුහාව. මේක හොයාගෙන තියෙන්නේ. පාහියංගල ගල් ගුහාව. පාහියංගල ගල් ගුහාවෙන් තමයි මේක සොයාගෙන තියෙන්නේ. හරි ළමයි දැන් එහෙනම් ඔයගොල්ලෝ ලකුණු දාගන්න මේකට කීයක්ද කියලා. පළවෙනි ප්‍රශ්නෙට 1ට 2 ගානේ 16ක් නම් 16 යටින් දාලා ගත්ත ගාන උඩින් දාගන්න. 1ට 2 ගානේ 7ක් හරි නම් 14යි. එහෙම කීයද කියලා ගාන දාගන්න. ඊළඟට වාන ළමයි දෙක ප්‍රශ්නය. පහත් සඳහන් වන්නේ ඉතිහාසයේ කාලය මැනීමට භාවිත කළ ක්‍රම තුනකි. එම ක්‍රම තුන නිර්මාණයට හේතු වූ සිදුවීම් තුන ABC ප්‍රකාශ අතුරින් තෝරලා ලියන්න කියලා තියෙනවා. බුද්ධ වර්ෂ, සක වර්ෂ, හිජ්රා වර්ෂ. හිජ්රි කියලා කියන්නේ ඉස්ලාම් ආගමීය ආගමට සම්බන්ධ වර්ෂමයින ක්‍රමයක්. සක වර්ෂ ක්‍රමය කියන්නේ හින්දුන්ට අයිති එකක්. බුද්ධ වර්ෂ කියන්නේ බෞද්ධයන්ට අයිති එකක්. මට එහෙනම් පුතේ කියන්න බුද්ධ වර්ෂ වලට මේකේ ගැළපෙන උත්තරේ මොකක්ද? මේ පහලින් තියෙනේ වගේ. බුද්ධ වර්ෂ කියන්නේ මොනවාද? බුදුන් පහලින් උත්තරේ තියෙන්නේ. වහන්සේගේ ඔව්. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු කාලේ. පරිනිර්වාණයෙන් එහෙනම් පසු එකට උත්තරේ කාලේ. මොකක්ද? එකට උත්තරේ මොකක්ද එහෙනම්? බුදුන් වහන්සේ පරිනිර්වාණය බුදුන් වහන්සේගේ D පරිනිර්වාණයෙන් පසු කාලය කියන්නේ එකට උත්තරේ D. D. එකට D දාගන්න. ඒක හරි ලේසි. දැන් 2 කියලා දාන්න. අභ්‍යාස ලියන පොතේ ලියන්න. පේපර් ඕගොල්ලෝ print කරගන්න ඕනේ නැහැ. මේ පේපර් දාන්නේ print කරගන්න නෙවෙයි. print එකක් ඕනනම් දාගන්න. මම මේවා දැම්මේ ඔයාලට පේපර් print කරගන්නම නෙවෙයි. නිකන් ඔයාලා මේ ළඟ තියාගන්න. ෆෝන් එක උනම් බලලා ලැප් එක හරි බලලා මේක ලියන්න පුළුවන්. ආයෙ print කරන්න අවශ්‍යතාවයක් නැහැ. print කරනවා නම් හොඳයි. ඒනට නැතුණාට ප්‍රශ්නයක් නැහැ. නැතුව මං ඔය දාන්නලාට ඔයගොල්ලෝ print කරන්න වෙලාවක් නැහැ. එහෙනම් අම්මට හරි තාත්තට නේද? පන්ති වෙලාවේ කඩේ ඉන්න වෙනවා. එහෙනම් එහෙම ඕනේ නැහැ. හරි ඊළඟ පුතේ සකවර්ෂ ක්‍රමය කියන්නේ එහෙනම් මේකෙන් ගැලපෙන උත්තරේ මොකක්ද? සකවර්ෂ ක්‍රමය කියන්නේ ගෞතම සාකරණී රජු ශකවරු පරාජය කිරීම. C. ගෞතමී පුත්‍ර සාතකරණතුමා සකවරු පරාජයට පත් කිරීමෙන් පස්සේ කාලේ තමයි සකවර්ෂ ක්‍රමය කියලා කියන්නේ. එහෙනම් උත්තරේ C. ගන්න පුළුවන්. C තමයි දෙකට එන්න ඕනේ. හිජ්රි කියලා කියනවා ඉස්ලාම් ආගමේ නායකතුමා වෙන මහම්මද් මක්කම ඉඳන් මදිනා නගරයට පැමිණුවාගෙන් පස්සේ කාලේ. එහෙනම් උත්තරේ එන්න ඕනේ තුනට B. හිජ්රි වර්ෂ ක්‍රමය කියන්නේ ඉස්ලාම් අයගේ ඒකේ අදහස තමයි මහම්මද් මක්කම ඉඳන් මදිනා නගරයට පැමිණුවාගෙන් පස්සේ කාලේ. හරි ළමයි නවන අපි ඒකට උත්තර කතා කරලා ඉවරයි. ඊළඟට රෝමිලක් අංක 2. බාන ළමයි පහත දැක්වෙන්නේ. දැන් ඔයගොල්ලෝ දාන්න රෝමිලක් අංක 2 කියලා. රෝමිලක් අංක 2 කියලා දාලා ඒ යටතේ 1 2 3 ලිව්වනම් හරි දාන්න නැත්තම් ලියා ගන්න. රෝමිලක් අංක 2 මේ ප්‍රශ්න අංකේ දාලා ඒ යටතේ ආයත් මේ ඉලක්කම දාන්න. පාද දෙකෙන් ඇවිද යාමේ හැකියාව තිබ්බේ කාටද පුතේ? ඔස්ට්‍රලෝපිටිකස්. ඔස්ට්‍රලෝපිතිකස්. එහෙනම් මේකට ලියන්න ඔස්ට්‍රලෝපිතිකස් කියලා. ඔස්ට්‍රලෝ ලියන්න පුළුවන් නේ? හරි. ඔස්ට්‍රලෝපිතිකස්. හරි. පිතිකස්.
ඔස්ට්‍රලෝපිතිකස් කියන මානවයා තමයි පාද දෙකෙන් ඇවිද යාමේ හැකියාව තිබේ. ගලකින් ගලකට ගහලා ගල් පතුරක් ඉවත් කර ගන්නත් එහෙම හැකියාව තිබේ මොන මානවයාටද? Homo habilis. හෝමෝ හැබිලස්. හැබිලස්. ඔයගොල්ලෝ කෙටි කරලා ලියන්න එපා හැබිලස්. මෙතෙන් එන්න ඕනේ හැබිලස් මානවයා. හැබිලස් කියන මානවයාට තමයි ගලකින් ගලකට ගහලා ගල් පතුරක් ඉවත් කර ගැනීමේ හැකියාව තිබේ. හරි. මට කියන්නේ එහෙනම් සතුන්ගේ ඇටකඩු භාවිතා කළ නිවාස හදාගත්තේ කවුද? අපි අදත් කතා කරා විශාල සතුන්ගේ Homo ඇටකඩු භාවිතා කරා. එයා හොඳ neanderthalensis. දඩයක්කාරයෙක්. නියන්ඩතාල්. Homo neanderthalensis. හරි. නියන්ඩතාල්. හරි. නියන්ඩතාල්. හරි. නියන්ඩතාල් කියන මානවයා තමයි එහෙම නිර්මාණ කරගත්තේ. නියන්ඩ. ඊළඟට බලන්න අදහස් මාරු කර ගැනීම. මේක ඔයාලට පේන්නවත් ගන්න. Homo sapiens. හරි. නියන්ඩතාල් හරිනේ. හරි. නියන්ඩ හරි. හරිය ලියන්න. නියන්ඩ තාලෙන්සිස් කියලා ලියන්න. මෙතන එනවා අදහස් හුවමාරු කරගත්තේ හෝමෝ සාපියන්. සාපියන් කියලා ලියන්න. සාපියන්. Sapien කියලා තියෙන්නේ. සර්පියන් කියලා කියන්න පුළුවන්. සේපියන්. හරි. මෙතන උත්තර තියෙනවා. හරි. උත්තරේ දැන් පේනවනේ. හරි යන්න ඕන. එතකොට මෙතෙන් එන්න ඕනි හෝමෝ නියන්ඩතාලෙන්සිස්. මෙන්න මේ තුන. මේක තුනට උත්තරේ. හෝමෝ සේපියන් තමයි හතරට උත්තරේ. හරි පුතේ. එහෙනම් ඔන්න අපි ඒකත් කතා කරලා ඉවරයි. දැන් අපිට තියෙනවා ඊළඟට කතා කරන්න රෝම ඉලක්ක අංක 3. වැඩි පහළට යන්න වෙනවා. බලන්න පුතේ පහත සිදුවීම් ටිකක් තියෙනවා. ඒවා chart එකට දාන්න තමයි තියෙන්නේ. ලියන්න ඕනේ ඉංග්‍රීසි අක්ෂරය දැම්මම ඇති. මේක හරි ලේසි වැඩක්. දැන් ලියලා නැත්තම් රෝම ඉලක්කම් 3 කියලා දාන්න. උඩ තියෙනක පේන්නේ නැතුව ඇති. රෝම ඉලක්කාංක 3. ඊට පස්සේ chart එක අඳින්න බෑනේ. chart එක පොතේ ලියන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ පේපරේ පුරා ශිලා යුගය කියලා ලියන්න. පුරා මෙන්න මේ වචනේ ලියන්න. එකට පුරා ශිලා යුගය කියලා ලියන්න. දෙකට මධ්‍ය ශිලා යුගය කියලා ලියන්න. තුනට නව ශිලා යුගය කියලා ලියන්න. ඔන්න ඔය විදිහට ලියන්න උත්තර ලියනකොට. එක පුරා ශිලා යුගය, දෙක මධ්‍ය පහළට ලියන්න. ඉස්සරහින් උත්තර ලියන්න ඉඩ තියාගන්න. එක පුරා ශිලා යුගයේ, දෙක මධ්‍ය ශිලා යුගයේ, තුන නව ශිලා යුගයේ. කොටුවක් අඳින්න ඕනේ නැහැ. හරි? එහෙම විභාගයට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇඳ කියලා වරදකුත් නැහැ. ඒනාට ඉතින් කොටු ඇඳ ඉන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ලියන්න එක පුරා ශිලා යුගයේ, දෙක මධ්‍ය ශිලා යුගයේ, තුන නව ශිලා යුගයේ. පුරා ශිලා යුගයේ, මධ්‍ය ශිලා යුගයේ, නව ශිලා යුගයේ. පුරා ශිලා යුගයේ, මධ්‍ය ශිලා යුගයේ, නව ශිලා යුගයේ. අරනේ පුතේ පහළට ලියන්න පුරා ශිලා යුගයේ, මධ්‍ය ශිලා යුගයේ, නව ශිලා යුගයේ කියලා ලියන්න. හරි. පුරා ශිලා යුගයේ, මධ්‍ය ශිලා යුගයේ, නව ශිලා යුගයේ කියලා ලියලා දැන් මෙහෙම කරන්න ඕනේ. මේ වගේ ගැළපෙනව පුතේ ලියන්න ඕනේ. දැන් නම් ඕගොල්ලෝ පේපරේම කරත් මේක ගැඩුවක් නැහැ. හැබැයි විභාගයට ගියාම පේපරේ භාගයයි ඉතුරු ටික කොලයකයි ලියන්නේ නැහැ අපි. හරි? ඒක මතකේ තියාගන්න. එහෙනම් මට කියන්න පුරා ශිලා යුගයට අයිතිව දැන් අපි ගමු ඉස්සෙල්ලම. ඒ කණ්ඩායම් ලෙස ජීවත් වීම අයිති වෙන්න පුතේ මොන යුගයටද? පුරා ශිලා යුගය. හරි පුරා ශිලා යුගයට. එහෙනම් ඔන්න පුරා ශිලා යුගයට ඒ දාන්න. දැන් ඕගොල්ලෝ පේපරයක් නැහැනේ. කොලේනේ ලියන්නේ විභාගෙට ගියත් කොලේක ලියන්නේ. ඒ හින්දා ඕගොල්ලෝ පුරා ශිලා යුගයට ඉස්සරහින් ඒ කියලා ලියන්න. දුනුයිතල භාවිතා කිරීම මොන ශිලා යුගයේද පුතේ? මධ්‍ය ශිලා යුගය. මධ්‍ය ශිලා යුගය. එහෙනම් මධ්‍ය ශිලා යුගයට ඉස්සරහින් B කියලා දාන්න. ධාන්‍ය වර්ග වගා කිරීම ආරම්භ කිරීම නව ශිලා යුගය. නව ශිලා යුගයේ. එහෙනම් ඔන්න ABC පිළිවෙලට වැටුණා. දැන් බලමු D. මළගිය ඥාතීන් වෙනුවෙන් අවමංගල චාරිත්‍ර පැවැත්වීම මොන යුගයේද? පුරා ශිලා යුගය. පුරා ශිලා යුගයේ. ඔන්න දැන් එහෙනම් D එනවා මේකට. E. එකතරක දිගු කාලයක් ජීවත් වීම මධ්‍ය ශිලා යුගයේ. එකතරක දිගු කාලයක් ජීවත් වුණා. බාණ්ඩු හුවමාරුව ආරම්භ වීම
නවශිලා යුගය. භාණ්ඩ හුවමාරුව පුතේ ආරම්භ වෙන්නේ පුරා ශිලා යුගයේදී. පුරා ශිලා යුගයේ තමයි ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ සමහර අය ඇටසැකිලි වල එහෙම ගුරුගල් ආලේපනය කරලා තියෙනවා. හොඳට අහගන්න ඒක. පුරා ශිලා යුගයේදී මානවයෝ තමන්ගේ මියගිය අය ඥාතීන්ගේ ඇටසැකිලි තැම්පත් කියන්නේ වලේ දානකොට ඇට කටු වල ගුරුගල් ආලේපනය කරලා තියෙනවා. හැම පැත්තෙම ගුරුගල් නැහැ. ඒ හින්දා ගුරුගල් තියෙන අය ගෙනල්ලා දීලා තියෙනවා. ඒ වෙනුවට ඒගොල්ලොන්ට වෙන මොන හරි දීලා තියෙනවා. ඔතනින් තමයි වැඩේ ආරම්භ වෙලා තියෙනවා. මතක තියාගන්න ඒක. හරියනවන්න ඒකත් හරි. ඉතින් මට කියන්නේ ඇටසැකිලි මත වර්ණ ආලේපනය කිරීම එහෙනම් පුරාශිලා යුගය. පුරා ශිලා යුගයේදී. ඉතින් ඇටසැකිලි වල ගුරුගල් ආලේපනය කරනවා නම් නේ භාණ්ඩුව මාරු කරා නම් ඒකත් අයිති වෙන්න ඕන අනිවාර්යෙන් පුරා ශිලා යුගයට. එහෙනම් ඔන්න මේකට ජීත් ගන්න පුළුවන්. එහෙනම් පුරා ශිලා යුගයට ඉංග්‍රීසි අක්ෂර හතරක් ආවා. A D F G. එහෙනම් මට කියන්න H ගම්මාන බෙහෙවීම. පවුනේ මෙයා දෙකයි තියෙන්නේ. අපි එන්නේ සාමයාරක් නවශිලා යුගය. ශිලා යුගයේ. එහෙනම් ඔන්න පුරා ශිලා යුගයට A D F G, මධ්‍ය ශිලා යුගයට B E, නව ශිලා යුගයට C H. හරි. කොහොමයි එන්න ඕනේ. ලියන්න දෙයක් නැහැ ඉංග්‍රීසි අක්ෂර ටික දාන්න විතරයි තියෙන්නේ. දැන් ලියා ගන්න ලස්සනට. රෝමිලක් අංක 3 කියලා දාලා පුරා ශිලා යුගය කියලා ලියලා ඒකට ගැලපෙන ඉංග්‍රීසි අක්ෂර ටික ලියන්න. මධ්‍ය ශිලා යුගය කියලා දාලා මධ්‍ය ශිලා යුගයට ගැලපෙන අක්ෂර ටික ලියන්න. නව ශිලා යුගය කියලා දාලා පුතේ නව ශිලා යුගයට ගැලපෙන ටික ලියා ගන්න. හරිද? ඉවරයි රීසන් එකක් දාන්න. හරිද? දැන් රෙකෝඩින් ගන්න අයත් කරන්න. දැන් මේ දවස්වල ගොඩක් අය රෙකෝඩින් ලයිව් අඩුයි. ඒ විදිහටම කරගන්න. නැත්නම් ඉතින් අපරාධයක්. හරි පුතේ විභාග සමහර ඉස්කෝලේ දැන්න පටන් ගන්න තියෙන්නේ. ඒතර විභාග තියන අය ඉතින් එහෙම පාඩම් කරගන්න. මම ඕගොල්ලන්ට ඉතින් මේ විදිහට වැඩේ කරගෙන යනවා. ඉතින් ඒවා පස්සේ හරි කමන්න වීඩියෝ බලලා වැඩේ කරගන්න. හරි. එහෙනම් අපි යනවා ඊළඟට තුන ප්‍රශ්නයට. තුන ප්‍රශ්නේ. පුතේ අපි කතා කරමු මේකත්. පහ සඳහන් වන්නේ ශිෂ්ටාචාරවල අදාළ විශේෂ තොරතුරු දැක්වෙන වචන සටහනකි. එම සටහන උදව් කරගෙන පහත ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නලු. සටහනින් සොයා මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය අය දෙවිවරු තිදෙනෙක් ලියන්න කියලා තියෙනවා. පුතේ මේකේ මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය හිටිය දෙවිවරු තුන්දෙනෙක් ලියන්න කියලා අපිට කියනවා. දැන් අපි බලමු මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයේ දෙවිවරු කවුද? බලන්න. මතකද මෙසොපොතේමියාවේ හිටිය දෙවිවරු? ස්වභාවික දේවල් වලට අනු හිටිය දෙවිවරු. මෙන්න එක දෙවියෙක් ඉන්නවා. කවුද? අනු. එනකොට මෙතන ලිව්වා අනු. හරි අනු. අනු කණු නේ. ඊළඟ අනු කියනවා. එන්කිකි. බාඩ පුතේ කොහෙද එන්කිකි තියෙන්නේ කියලා දැක්කද කොහෙද තියෙන්නේ කියලා? කොහෙද තියෙන්නේ? උඩම තියෙනවා එන්කිකි. මේ එන්නේ එන්කිකි. එන්කිකි. දෙකයි. එකයි දෙකයි. තව එකක් හොයාගන්න ඕනේ. බාඩ තව එකක්. එල්ලිලි. කොහෙද එල්ලිලා ඉන්නේ? සුලකට අධිපති දෙවියෝ කොහෙද ඉන්නේ? දෙවනි වේදියේ. දෙවෙනි පේළියේ තියෙනවා. මෙන්න එල්ලිලි. එල්ලිලා ඉන්නවා. හරි? තුනයි. එහෙනම් අනු එන්කිකි එල්ලිලි. හරි නේ ළමයි? අනු එන්කිකි ඊළඟට එල්ලිලි. එල්ලිලි. අනු එන්කිකි එල්ලිලි. හරි ඊළඟට බලන්න එහෙනම් මෙම සටහන උදව් කරගෙන ඉන්දුනියම ශිෂ්ටාචාරයේ නගර හතරක් ලියන්නලු. ඉතින් ඉන්දුනියම ශිෂ්ටාචාරයේ නගර ටිකම තමයි මේකේ තියෙන්නේ. උඩින් පටන් ගමු කියන්න බලන්න. මේන් එකක් තියෙනවා හතරෙනි පේජ්. මොහෙන්ජෝදාරෝ. ඔන්න ලියා ගන්න. හරප්පා. මෙතන දෙකට උත්තරේ එතකොට මොහෙන්ජෝදාරෝ. හරි. මොහෙන්ජෝදාරෝ. මොහෙන්ජෝ. හරි. මොහෙන්ජෝදාරෝ. මෙතන තියෙනවා පුතේ එකක්. මොකද්ද? හරප්පා. කාලිබංග. හරි. හරප්පාක් තියෙනවා. මෙතන දොළවීරක් තියෙනවා. දොළවීරක් තියෙනවා. හරි. පිළිවෙලක් නැහැ. ඒ නිසා කියන්න පුතේ කමක් නැහැ. දොළවීර. කාලිබංග. දොළවීරක් තියෙනවා. කාලිබංගන් තියෙනවද? කාලිබංගන් අතර. මේකේ. මේ තියෙන්නේ. කාලිබංගන්. හරි. කාලිබංගන්.
හරි. කාලිබන්ගන්. හරි. කාලිබන්ගන්. එහෙනම් ඔන්න මොහෙන්ජදාරෝ, හරප්පා, දොළවීර, කාලිබන්ගන්. හරිනේ. ලේසි වැඩක්. කාලිබන්ගන්, මොහෙන්ජදාරෝ. හරිනේ. දොළවීර, Harappa. හරි. හරප්පා. අන්න ඉංග්‍රීසි ගහලා තියෙනක ලියා ගන්න. වැඩක් ගන්නද ළමයි උඩට? ඊට පස්සේ අපි කතා කරනවා එහෙනම් රෝම ඉලක්ක අංක 3 ඊජිප්තු පිරමීඩ දක්නට නැති නගරය තෝරා ලියන්න කියලා තියෙනවා. ඊජිප්තුවේ පිරමීඩ දක්නට ලැබෙන නගරය කුමක්ද කියලා අහලා තියෙනවා. ඉතින් ඊජිප්තු පිරමීඩ කොහෙද තියෙන්නේ? ඊජිප්තු පිරමීඩ තියෙන්නේ ගීසාවල. බලන්න ගීසා කියලා ගත්තා කියලා. ආ මේ තියෙන්නේ ගීසා. හරි ලේසි. මේ එන්න ගීසා. ගීසා. තව අකුරු ටික ලොක් කරන්නද ඔයාලට? නැත්තම් අන්වික්ෂයෙන් බලනවා වගේ නේද? දැන් පේනවද? දැන් හරිනේ. වැඩේ පේනවද? දැන් පේනොත් වැඩේ එච්චර තමයි උපරිම. දැන් පේනවනේ. නැත්තම් නිකන් අර අන්වික්ෂයෙන් බලනවා වගේ නේද? හරි. ඔන්න එනම් පුතේ මෙතන එන්න ඕනේ ගීසා. ගීසා. හරි. ගීසාවට ප්‍රශ්න ගන්න විදිහක් නැහැ. ඊජිප්තුව පාලනය කරපු රජ පෙළපත කියන්න. ඊජිප්තුව පාලනය Parau. කරපු ඊජිප්තුව පාලනය කරපු රජ පෙළපත අපි හඳුන්වනවා පාරාවෝ. Parau. හරි. පාරාවකෝ තාරාවවත් නැද්ද පාරාවුත් නැද්ද මේ ඉන්නවනේ. යට එකේ පාරාව. ඉඳන් 3. පාරාවෝ. හරි මේ ඉන්නේ පාරාව ඉන්නවනේ. පාරාවෝ. ඉතින් තුර තියෙනවා රනින් කළ වෙස් මූණ. මට භාගයයි පේන්නේ. කියන්න බලන්න ප්‍රශ්නේ. ඔයාලට පේන්නෙත් නැහැ නේ. ඔයාලා print කරලා නැහැ නේ. රනින් කළ වෙස් මූණ. අයිති වෙන රජතුමා කවුද? Tutankhamun. රනින් කරපු වෙස් මූණක් තියෙනවා ටුටන් කාමන්ගේ. මේ තියෙන ටුටන් කාමන්. හරි. ඊළඟ ප්‍රශ්නේ ගන්න ඉතින් පොඩ්ඩක් පහළට ගිහලා උඩට එමු අපි. ටික ටික පේන්නේ නැහැ. හරි බලන්න ඊළඟ ළමයි. ඔයාලට පේනවා ඇති. අක්කේනතන් රජුගෙන් පසුව කෙටි කාලයක් ඊජිප්තුව පාලනය කළ රැජිනගේ නම ලියන්න කියලා තියෙනවා. අක්කේනතන් රජුගෙන් පස්සේ ඒ රජතුමාගේ බිසව ඉන්නවා. Nefertiti. ඔව් එයාගේ නම හොයා ගන්න ඕනේ. දිග නමක් තිබ්බා නෙෆ උටෙන් නෙෆටි. Uteng Nefertiti. මේ වගේ එක ඒක දාන්න බැරි හින්දා ඇති පොඩි නමක් මේ නෙෆටීට් කියලා ඉන්නෝනේ. එහෙරනේ නෙෆටීට්. ඔන්න නෙෆටීට් ඉන්නවා. රජා ටුටන් කාමන් මෙන්න මෙතන ඉන්නවා. හරිනේ ළමයි. එනෝන හතරට නෙෆටීට්. හතරට නෙෆටීට්. හරියනම් ඔන්න අපි ඒ ප්‍රශ්නෙත් කතා කරලා ඉවරයි. අපි යනවා එහෙනම් ළමයි පස්වෙනි ප්‍රශ්නේ කතා කරන්න. හරි. පස්වෙනි ප්‍රශ්නේත් හරි ලේසි. අපි ලියන ගමන් ඒ කියන්නේ කතා කරන ගමන් ලියමු. ඒක ලේසි. බලන්න පුතේ පහත් සඳහන් සුවිශේෂී සිදුවීම් වලට අදාළ ශිෂ්ටාචාරය සොයා වගුවේ හිස්තැන් පුරවන්න කියලා කියනවා. හරි බලන්න ලෝකේ පැරණිම නීති පද්ධතිය වෙන හමුරාබි නීති සංග්‍රහය රචනා කරේ මොන ශිෂ්ටාචාරයද කියලා අහනවා. ලෝකේ පැරණිම නීති සංග්‍රහය නීති 272ක් තියෙනවා. පුතේ මොකද්ද ශිෂ්ටාචාරය? Mesopotamian ශිෂ්ටාචාරය. මෙසපොතේමියාව. මේ තියෙන්නේ මෙසපොතේමියා. මෙන්න මේ වචනේ ලියන්න. මෙසපොතේමියාව. මෙසපොතේමියාවේ ශිෂ්ටාචාරය තමයි එකට උත්තරේ. දැන් මේකේ කොටුවක් අඳින්න එපා විභාගෙට ගිහිල්ලා හතරවෙනි ප්‍රශ්නේ කියලා දාලා ඒ යටතේ රෝම ඉලක්කම් අංක 1 දාන්න. එක යටතේ 1 කියලා ලියලා උත්තර ලියන්න. ආයි chart එකක් අඳින්න ඕනේ නැහැ. මතක තියාගන්න. විභාගෙට ගිහිල්ලා ප්‍රශ්නාංක 4 කියලා දාලා මේ තියෙන අංකේ දාන්න. ඊට පස්සේ 1 කියලා ලියන්න. 4 1 1 1 1 හරි. මෙසපොතේ සැලසුම් සහගත නගර ඉදිකරා ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. ඉන්දු නිම්න. හරි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තමයි සැලසුම් සහගත නගර නිර්මාණය කරන්නේ. පුතේ මලසිරු කල් තබා ගත්ත කියන්නේ මමීකරණය හඳුන්වා දුන්නා.
ඊජිප්තු ශිෂ්ටාචාරය. ඊජිප්තු නයිල් ශිෂ්ටාචාරය ලිම නැත්නම් ශිෂ්ටාචාරය. නයිල් ලිම ශිෂ්ටාචාරය. නයිල් ලිම ශිෂ්ටාචාරය. හරිනේ. එහෙනම් එකට ලියා ගන්න උත්තර. 1 මෙසොපොතේමියාව, 2 ඉන්දු ලිම ශිෂ්ටාචාරය, 3 නයිල් ලිම ශිෂ්ටාචාරය. හරිද ළමයි? හරි සර්. හරි. ඊට පස්සේ බාන ළමයි 2 දෙන් ප්‍රශ්න අපි ගමු. පහත් සඳහන් වන්නේ මෙසොපොතේමියානු සමාජයට ලක්ෂණ කිහිපයකි. ඒවා අතරින් පූජක ලෙස දක්වන සමාජ ස්ථරයට අයත් ලක්ෂණ 4ක් තෝරා ලියන්නලු. ඒකේ ලියන්න ඕනි ළමයි. හරි? ඒකේ ලියන්න ඕනි. එතකොට මේකේ පූජකයෝගේ තිබ්බ ලක්ෂණ ලියන්න කියලා කියනවා. පූජකයෝ ඉතින් අනිවාර්යයෙන්ම ආගමික වැඩවලට සම්බන්ධයි ළමයි. එහෙනම් ඔන්න ආගමික කටයුතු වලට සම්බන්ධ කියන එක ලියන්න. හරි? ඒ වලට ආගමික කටයුතු වලට සම්බන්ධයි. හරි ආයෙ මොනවද? පූජකයෝ මෙසොපොතේමියානු සමාජයේ වෛද්‍යවරු ලෙසත් කටයුතු කරලා තියෙනවා. පූජකයෝම තමයි වෛද්‍යවරු ලෙසත් කටයුතු කරලා තියෙන්නේ. දෙකයි. තව එකක් මට කියන්න. බැඩළු සමගපාගන්න සිටීම. බැටළු සමක් ඇඳගෙන හිඳලා තියෙනවා. 3යි. ඊළඟට හිස මුඩු කරාද කොණ්ඩේ වැව්වද? දැන් දෙක එකක් ලියන්න වෙනවා. හිස මුඩු මුඩු කිරීම. කරලා ඉන්නවා. ඒ කියන්නේ තට්ටේ ගාලා තමයි ඉඳලා තියෙන්නේ. මාව ගන්න පුළුවන්ද? බැටළු සමක් ඇඳලා තියෙනවා. තට්ටේ ගාලා ඉඳලා තියෙනවා. වෛද්‍යවරු ලෙසත් කටයුතු කරලා තියෙනවා. ආගමික කටයුතුත් කරලා තියෙනවා. හරි? ඒ ටික මතකේ තියාගන්න. හරි. පුතේ එහෙනම් ඔන්න අපි A B F G කියන මාතෘකාව මේ උත්තර හතර තමයි මේකට එන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න අපි ඒ ටික කතා කරා. හැමෝම පුළුවන් තරම් ලයිව් පන්තියට සම්බන්ධ වෙන්න. හරි? ලයිව්ම පුළුවන් තරම් සම්බන්ධ වෙන්න. මේ පන්තියේ දැන් ගෲප් දෙකක් තියෙනවා. ගෲප් දෙකේම ළමයි 30කට ආසන්න වගේ සංඛ්‍යාවක් ඉන්නවා. ඒනකොට දැන් ලයිව් සම්බන්ධ වෙන්න ගියාම ටිකක් අඩු සංඛ්‍යාවක් තමයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් ලයිව් සම්බන්ධ වෙන්න. මාසික ගෲප් එකේ හිටියත් අර වාරේ ගෲප් එකේ හිටියත් අනිවාර්යෙන්ම මම දෙගොල්ලන්ටම කියන්නේ පුතේ අනිවාර්යෙන්ම ලයිව් සම්බන්ධ වෙන්න. ඒක තමයි ඔයාලට උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හරි. එක්ක අඩුම ගන්න රෙකෝඩින් එක හරි බලන්න. හරි. ඊට පස්සේ බලන්න මේක කිව්වද? ඉන්දුම්න වැසියන් භාවිත කරපු ලෝහ වර්ග 4ක් ලියන්න කියලා තියෙනවා. පුතේ මොනවද ඉන්දුනිම ශිෂ්ටාචාර වැසියෝ භාවිතා කරපු ලෝහ? කියනවා. තම භාවිතා කරා. රන් රත්තරන් ඔව්. තඹ. තම භාවිතා කරා. ඊට අමතරව ඉන්දුනිම්නේ වැඩියෙන්ම භාවිතා කරපේව ලියන්න ඕනේ. තඹ රිදී. ලෝකඩ පාවිච්චි කරා. තඹ ලෝකඩ. තඹ පාවිච්චි කරා ලෝකඩත් පාවිච්චි කරා. ආයෙ මොනවද? ටින් කියලා ලෝහ වර්ගයක් පාවිච්චි කරා. තඹ ලෝකඩ ටින් පාවිච්චි කරා. ටින් කියලා කියන්නේ ලෝහ වර්ගයක් ළමයි. හරි. තව ඊයමුත් පාවිච්චි කරා. ඊයම් දැන්ටත් මිනිස්සු පාවිච්චි කරනනේ ඊයම්. හරි. ඊයම්. එහෙනම් තඹ ලෝකඩ ටින් ඊයම්. ඉන්දුනිම ශිෂ්ටාචාරයේ ලෝහ වර්ග මොනවාද? තඹ ලෝකඩ ලෝකඩ ටින් ඊයම්. අදාළ උත්තර ලියලා තියාගන්න. ඉවරයි රීසනයක් දාන්න. ලියලා ඉවරද? ඔව් සර්. අතිශය ඉවරද? හරි එහෙනම් ඔන්න අපි තුනට උත්තර කතා කරා. ඉන්ද්‍රියම්න වැසියන් භාවිතා කරපු ලෝහ වර්ග තඹ ලෝකඩ ටින් ඊයම් වගේ දේවල් භාවිතා කරලා තියෙනවා. ඉතින් බලන්න එහෙනම් පස්වෙනි ප්‍රශ්නේ. හරි දැන් ඔයාලට පේනවා ඉතින් පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ ළමයි මෙරට මුලින්ම වාසය කළ මිනිසුන් පහත කාර්යයන්හිදී ක්‍රියා කළ ආකාරය තමයි ලියන්න තියෙන්නේ.
ආහාර සපයාගත්තේ කොහොමද? මුල් කාලේ වැසියෝ. හරි ලේසි. දඩයම් කිරීමෙන්. ඔව් එකක් දඩයම සහ තැන තැන ඇවිදියමි. දඩයම සහ තැන තැන ඇවිදියමි. තැන තැන ඇවිදගෙන ගියාම ළමයි කැම තියනවද? ගස්වල ගෙඩි. ඔව් ඇවිදීම. තැන තැන ඇවිදගෙන ගිහිල්ලා ගස්වල ගෙඩි කොළ තමයි කඩාගන්නේ. එහෙනම් දඩයම සහ තැන තැන ඇවිදයමින් ආහාර හොයා ගන්නවා. ලියලා තියාගන්න 5යි 1 කියලා දාලා එක යටතේ A B C D කියලා දාලා උත්තර ලියා ගන්න. ඒ වලට එහෙනම් දඩයම සහ තැන තැන ඇවිද යාම. පුතේ වැසි කාලේ ඒගොල්ලෝ ජීවත් වෙන්නේ කොහෙද? හරි ලේසි. ගල් ගුහාවල. ගල් ගුහාව. ගල් ගුහාවල තමයි වැසි කාලේ ඒගොල්ලෝ ජීවත් වෙලා තියෙන්නේ. ගල් ගුහාවල තමයි ජීවත් වෙලා තියෙන්නේ. අවමංගල චාරිත්‍ර ගුරුගල් ආලේප කිරීමට සැකිලිමත්. ගුරුගල් විතරක් ලියන්න එපා. මිය ගිය අයගේ ශරීර භූම දාන කටයුතු කරලා තියෙනවා. කියන්නේ මෙහෙම. මිය ගිය අයගේ මල සිරුරු මස් දිය වෙනකන් తాවකාලික වල දාලා තියෙනවා. මස් ටික දිය වෙලා ගියාම ඒ යටකටු ටික අරන් ගුරුගල් ආලේපනය කරලා වල දාලා තියෙනවා. එහෙනම් ඔයගොල්ලෝ ලියලා තියාගන්න. කෙටියෙන් මෙහෙම යන්නකෝ. මිය ගිය අයගේ මල සිරුරු ආදාහන කටයුතු කිරීම. නැත්නම් මිය ගිය අයගේ මල සිරුරු ගුරුගල් ආලේපනය කර ආදාහනය කිරීම. නැත්නම් වල දැමීම. මිය ගිය අයගේ මල සිරුරු ගුරුගල් ආලේපනය කර වල දැමීම. මිය ගිය අයගේ මල සිරුරු ගුරුගල් ආලේපනය කර වල දැමීම. හරිද ළමයි? මිය ගිය අයගේ මල සිරුරු ගුරුගල් ආලේපනය කළ වල දානවා. ඊළඟ පාඩම ළමයි. දෙක ප්‍රශ්නය. විජය කුමාර ගොඩබඩ අවදියේ මෙරට සිටි ජනතාව දියුණු වෙමින් පැවති ජන කොට්ටාසියකි. පහසඳාන් අවස්ථාවලදී ඔවුන් කළ ආකාරය ලියන්න කියලා තියෙනවා. කොහොමද ඒගොල්ලෝ මෙවලම් හදාගත්තේ? විජයත් එක්ක ආපු අය ලංකාවේ මෙවලම් හදාගෙන තියෙන්නේ කොහොමද ළමයි? යකඩ මෙවලම් තැනීම. ඔන්න ලියලා තියාගන්න. රෝමිලක් අංක 2 කියලා දාලා 2 යටතේ 1 දාගන්න. යකඩ මෙවලම් නිර්මාණය කිරීම. යකඩ හරි. යකඩනේ. යට කියන්නේ. යකඩ මෙවලම් නිර්මාණය කිරීම. නිර්මාණය කිරීම. යකඩ මෙවලම් නිර්මාණය කිරීම. නිවාස කොහොමද පුතේ හදාගත්තේ ඒගොල්ලෝ? නිවාස හදාගත්තේ කොහොමද? ගඩොල් වලින් පිරිසිදු කර. නිවාස හදාගෙන තියෙනවා වරිච්චි නිවාස. වරිච්චි නිවාස. වරිච්චි නිවාස. වරිච්චි නිවාස. වරිච්චි නිවාස. ජීවත් වුණ ප්‍රදේශ මුල් කාලේ කඳුකරවල ජීවත් වෙලා තිනවා. පස්සේ කාලේ තනතලා භූමිවල. ලියා ගන්න. මුල් කාලේ කඳුකර ප්‍රදේශවල. පසුව තනතලා ප්‍රදේශවල. ජීවත් වුණ ප්‍රදේශ මුල් කාලේ කඳුකර ප්‍රදේශ. පසුව තනතලා ප්‍රදේශ. මුල් කාලේ කඳුකර ප්‍රදේශ. පසුව තනතලා ප්‍රදේශ. මුලින් කඳුකර ප්‍රදේශ පසුව තනතලා ප්‍රදේශ. මුලින් කඳුකර ප්‍රදේශ පසුව තනතලා ප්‍රදේශ. හතර අවමංගල චාරිත්‍ර පැවැත්වීම. අවමංගල චාරිත්‍ර පැවැත්වීම. හරිද ළමයි? අවමංගල චාරිත්‍ර පැවැත්වීමේදී කොහොමද ඒගොල්ලෝ අවමංගල චාරිත්‍ර පවත්වලා තියෙන්නේ? ප්‍රාග්ඥ ඉතිහාසය ගැන අපි කතා කරා. මලසිරු වල ගුරුගල් ආලේපනය කරලා, ඒ කියන්නේ ඇටසැකිලි ගුරුගල් ආලේපනය කරලා ආදාහනය කරා කියලා.
මේගොල්ලොන්ගේ අවමංගල චාරිත්‍ර කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ? සොහොන් නිර්මාණය කිරීම කියලා ලියන්න. මේකට ලියන්න ඕගොල්ලෝ සොහොන් නිර්මාණය කිරීම. හරි? සොහොන් නිර්මාණය කිරීම. සොහොන් නිර්මාණය කිරීම. සොහොන් නිර්මාණය කිරීම. සොහොන් නිර්මාණය කිරීම. හරි? සොහොන් නිර්මාණය කිරීම ගන්නත් පුළුවන්. එහෙනම් ළමයි ඊළඟට තියෙන හරි ලේසි ප්‍රශ්නයක්. වරහන් තුල ඇති වචන යොදා පහත ඡේදය සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. පල්ලෙහා වරහනේ ඇතුලේ තියෙනවා අපි එනම් ඒ ටික ගමු උඩට ටිකක්. හරි. ඒ බලන්නකෝ. වරහන තුල ඇති වචන යොදා පහත ඡේද සම්පූර්ණ කරන්න. හරි බලන්න. විජය නමින් හැඳින්වෙන කුමරෙකු පිරිවර හිස්තැනක් කීයක් දෙන්නේ? ඔව් මේ ටික අපි ඉවර අයින් කරමු. 700. හරි. මේකට එන්න ඕනි. ඔව් විජය නමින් හැඳින්වෙන කුමාරයෙකු හිස්තැනක් සමග කීයක්ද? 700ක් පුතේ. 700. හරි 700ක් සමග ක්‍රිස්තු පූර්ව 544 දී සිට එනවා කොහෙන්ද දෙන්නේ? ඉන්දියාවේ සිට. ඉන්දියාවේදී. ඉන්දියාවේ ඉඳන් තමයි ලංකාවට එන්නේ. ඉන්දියාවේ ඉඳන් ළමයි පැමිණි බව ස්ථානක් නම් ඓතිහාසික මූලාශ්‍රී මොකෙද සඳහන් වෙන්නේ? පොතේ මොන පොතේ? මහාවංශය. මහා වංශය. හරි මහා වංශයේ තමයි මේක සඳහන් වෙන්නේ. මහා වංශය නම් ඓතිහාසික මූලාශ්‍රයෙන් තහවුරු වේ. ඔවුන් ගොඩබඩ ස්ථානයේ ස්ථානක් මොන වෙරළට දාවේ? තම්බපණ්ඩි. තම්බපණ්ඩිය. තම්බපණ්ඩි. හරි තම්බපණ්ඩි. හරි තම්බපණ්ඩි. හරි පුතේ එහෙනම් ඔන්න අපි තුනටත් උත්තර ටික කතා කරමු. එකට ඉන්දියාව එකට 700යි දෙකට ඉන්දියාව තුනට මහා වංශය හතරට තම්බපණ්ඩි. මගේ බයන්නකම වයන්න වගේද? නෑනේ. තම්බපණ්ඩි. හරිනේ ළමයි. එහෙනම් අපි පේපරේ දැන් 3 කාලක් ඉවරයි. තව අපිට තියෙන පොඩි කොටසක් මේකත් හරිනේ. හරිද? උත්තර ටික යටින් තියෙනවා. පේපරේ දැන් ඔයගොල්ලෝ ගාව තියෙනවනේ ඕනනම් print එකක් දාගන්න. ප්‍රශ්නයක් නැහැ. හරි බලන්න පුතේ 6. මේකත් විජය ගැන තමයි අහලා තියෙන්නේ. විජය කුමාර පැමිණීමෙන් පසු ඔහුගේ පිරිස ඉදි කරගත් ජනාවාස 3ක් නම් කරන්න කියලා තියෙනවා. විජයත් එක්ක ලංකාවට ආපු අය ජනාවාස ඉදි කරගත්තනේ. මොනවද ඉදි කරගන්න ගම්මාන? එයාලගේ නමින්ම. උපතිස්ස ගාම. ඔව්. උපතිස්ස අනුරාධ ගම. ඇමති වෙන උපතිස්ස ගාම. උපතිස්ස ගාම. අනුරාධ ගාම. ගාම. ඔව් අනුරාධ ගාම. ගාම කියන්නේ ගම කියන එක. අනුරාධ ගාම. තව එක්කෙනෙක් කියන්න බලන්න. දීඝායු ගම. ඔව් දීඝායු. දීඝායු. දීඝායු ගාම. දීඝායු ගාම. හරි. දීඝායු ගාම. අනුරාධ ගාම. උපතිස්ස ගාම. හරිනේ පුතේ. ඒක ලේසි. එහෙනම් මට කියන්න ළමයි පණ්ඩුකාභය කුමරු අනුරාධපුරයේ අංග සම්පූර්ණ නගරයක් බවට පත් කිරීම සඳහා පහත ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් කරපු දේවල් ලියන්නලු. නගරයේ ආරක්ෂාවට මොකද්ද කරේ? පණ්ඩුකාභය රත්තුම. දියංගලක් ඉදි කිරීම. දිය අගලක් ඉදි කරා. දිය අගලක්. හරි. දිය අගලක් ඉදි කිරීම. හරි. ඉදි කිරීම. නගරයේ ඇතුළත් වීමට දොරටු 4. 4. දොරටු 4ක් ඉදි කරා. නගරයට ඇතුළත් වෙන්න දොරටු 4ක් ඉදි කරා. නගරයට ඇතුළත් වීමට දොරටු 4ක් ඉදි කරා. නගරේ සුන්දර කරන්න එක ලස්සන කරන්න. සුන්දර කරනවා කියන්නේ ලස්සන කරන්න ඉදි කරා. මොනවාද හැදුවේ? උද්‍යාන. ලස්සන කරන්න උද්‍යාන හැදුවා. හරි. නගරේ සුන්දර කිරීමට උද්‍යාන නිර්මාණය කිරීම. සුන්දර කිරීමට උද්‍යාන නිර්මාණය කරා. නගරේ පිරිසුදු කරන්න සේවකයන් පත් කරා. නගරේ පිරිසුදු කරන්න සේවකයෝ කීයද පුතේ? සේවකයෝ 500ක් පත් කරා. 500. එතකොට නගරේ පිරිසුදු කරන්න සේවකයන් 500යි. නිකම්ම 500ක් කියලා දාන්න එපා. සේවකයන් 500යි.
ඊළඟට තියෙනවා ළමයි ප්‍රශ්නයක් පණ්ඩුකාභයගේ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ මොනවාද? හරි ලේසි. නිකම්ම කරුණු වශයෙන් ලියන්න. පණ්ඩුකාභය කුමාරයාගේ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ මොනවාද? දැන් එයා අවස්ථා තුනකදී මාමලා මරන්න හැදුවා. නමුත් එයාගේ අරමුණට ගියානේ. අපිට ලියන්න පුළුවන් තමන්ගේ අරමුණ ජය ගැනීම. ඔව් තමන්ගේ අරමුණ ජය ගැනීම ගන්න පුළුවන්. තව අභියෝග වලට මුහුණ දීම ගන්න පුළුවන්. කියන පුතේ තව මොනවද? උත්සාහවන්ත බව. උත්සාහවන්ත බව තියෙනවා. තමන්ගේ අරමුණට ගමන් කිරීම. තව පණ්ඩුකාභය චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ මොනවද? පණ්ඩුකාභයගේ චරිතය තුල ගන්න පුළුවන් ඒවා. අභියෝග වලට මුහුණ දීම. තුන හතරක්වත් ලියන්න ලකුණු හතරක් හම්බ වෙන එකේ හතරක්වත් ලියන්න. අභියෝග ජය ගැනීම, උනන්දුව, අරමුණු කරා ගමන් කිරීම. හරි. ආයෙ මොනවද? තව ගන්න පුළුවන් සෑම ආගමකට සැලකීම. ඇයි යාගේ කාලේ ආගමික ඇදහිලි 500ක් තිබ්බා. හැම ආගමකට සැලකුවා. ඒතර සෑම ආගමකටම ගරු කිරීම ගන්නත් පුළුවන්. හොඳ ආදර්ශයක් ඒක. හරි. ඔය වගේ හතරක්වත් ලියන්න. හරි. බලන්න පුතේ අවසාන ප්‍රශ්නය. ස්වර්ණපාලි කුමරිය විවාහ කර ගැනීම. ස්වර්ණපාලි කුමරිය විවාහ කර ගැනීම. බලන්න. දෙවියන්ට ප්‍රිය වූ යන විරුද්ධ නාමයේ භාවිත කිරීම, විවිධ ආගම් අදහන්නන් සඳහා දේවාල ඉදි කිරීම, ධර්මාශෝක අධිරාජ්‍යයට දූත පිරිසක් ඇවීම, බසවක් කුලම් වැව ඉදි කිරීම, අභිෂේකයට අවශ්‍ය රාජ කකුද භාණ්ඩ ඉන්දියාවෙන් ගෙන්වා ගැනීම. ඊට සඳහා ප්‍රකාශ වෙන දේවානම්පියතිස්ස රජුගේ කාලෙට ඇති සිදුවීම් මොනවාද කියලා අහනවා. ස්වර්ණපාලි කුමරිය විවාහ කරගත්තේ කවුද පුතේ? පණ්ඩුකාභය රජතුමාගේ බිසවනේ ස්වර්ණපාලි. එන එක දේවානම්පියතිස්සට අයිති නෑ. දෙවියන්ට ප්‍රිය වූ කියන විරුද්ධ නාමය භාවිතා කරේ කවුද? කියන්න. දේවානම්පියතිස්ස රජු. ඔව් දේවානම්පියතිස්ස. එන අපිට ගන්න පුළුවන් B. ඔන්න මේකට එන අකුරු ටික ලියන්න. B එනවා. ආයෙ මොනවද? විවිධ ආගම් අදහන අයට දේවාල ඉදි කළ දුන්නාද දේවානම්පියතිස්ස? ඒක අදාළ නැහැ. ධර්මාශෝක අධිරාජ්‍යයට දූත පිරිසක් යවුවද? ඒක ගන්න පුළුවන්. අරිට්ඨ ඇමතිවරයා තමයි ප්‍රධානත්වයෙන් පිරිසක් යවුවා. බසවක් කුලම වැව ඉදි කරාද? බසවක් කුලම වැව ඉදි කරේ පණ්ඩුකාභය. එහෙනම් අභිෂේකයට අවශ්‍ය රාජ කකුද භාණ්ඩ ඉන්දියාවෙන් ගෙන්වා ගත්තේ දේවානම්පියතිස්ස. එහෙනම් පුතේ මට එකට උත්තරේ කියන්න මොකද්ද ගැලපෙන්නේ? දේවානම්පියතිස්සට සම්බන්ධයි මොනවාද? B කියන්න. B D F. හරි. BDF. හරි. BDF තමයි මේකට අදාළ උත්තරේ. ඊට පස්සේ බලන්න එහෙනම් රෝමිලක අංක 2. තූපාරාම දාගබේ නිදන් කළ ධාතුන් වහන්සේ. තූපාරාම දාගබ කියන්නේ ලංකාවේ මහින්දාගමනයෙන් පස්සේ ඉදි කරපු පළවෙනි ස්තූපය. පුතේ ඒකේ තැන්පත් කරන්නේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව. අකු ධාතුව කියන්නේ හක්ක කියන එක. බුදුහාමුදුරගේ හක්ක කියන්න බෑනේ. අකු ධාතුව කියලා කියන්නේ. අකු කියන්නේ අකු කියනකොට මොකද්ද කියන්නේ? හකු. කියන්නේ දකුණු හක්ක. මෙන්න ඉතින් මේ එන්නේ මේ පැත්ත තමයි තියෙන්නේ. හරි. ඒකට කියනවා මොනවද? බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව කියලා ලියන්න. ලියන්න රෝමිලක් අංක 2 කියලා දාලා දෙකේ අයන්න කියලා ලියන්න. 2 කියලා දැම්ම ඊට පස්සේ අයන්න කියලා ලියන්න. ඒ යටතේ උත්තරේ ලියා ගන්න දකුණු අකු ධාතුව. හරි. දකුණු අකු ධාතුව. උත්තර ලියා ගන්න දකුණු අකු ධාතුව. එම දාගම සඳහා වටදාගයක් ඉදිකර රජතුමා කවුද? පුතේ චෛත්‍ය අවුවට වේලෙනවා. වැස්සට තෙමෙනවා. ඒකට චෛත්‍ය ආවරණය වෙන්නේ. දැන් චෛත්‍යයක් කියන්නේ මෙහෙම එකක් නේ. හරි. මෙහෙම එකක් නේ චෛත්‍ය කියන්නේ. හරි. පොඩියට ඇන්න. මේක අවුවට පිච්චෙනවා වැස්සට තෙමෙන නිසා මේන්න මෙහෙම වහලක් ගහනවා. ඒකට තමයි කියන්නේ. ඒතර මේ පැත්තටත් තියෙනවා අර පැත්තටත් තියෙනවා. ඒකට තමයි කියන්නේ වටදාගයක් කියලා. හැම චෛත්‍යයකම නෑ. පොඩි චෛත්‍ය වල විතරයි ඔක තියෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ ලියලා තියාගන්න වසබ රජතුමා. වසබ රජතුමා තමයි තූපාරාම චෛත්‍යයට වටදාගයක් නිර්මාණය කරලා තියෙන්නේ. හරිද? හරි දැන් අපිට තියෙනවා ළමයි පෙහෙලිකාවක් පුරවන්න. මරු. පුරවන්න. මට කියන්න බෝඩ් එක අපි ක්ලියර් කරගමු. දේවානම්පියතිස්ස රජු ඉන්දියාවට පිටත් කළ දූත කණ්ඩායමේ නායකයලු. එක හරහට. බලන්න පුතේ එක හරහට
දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවට ආපු දූත කණ්ඩායමේ ඉන්නවා පෙදහණියා. කවුද? අයන්නෙන් පටන් ගන්නෙ. කියන බලන්න. ආරිට් හරි ආරිට්. එක හරහාට ආරිට්. දෙක හරහාට දේවානම්පියතිස්ස රජු මිහිඳු හිමිට පූජා කළ ආරාමයකි. දෙක හරහාට පුතේ මේ තිසාම කියලා තියෙනවා. කියන බලන්න. මොකක්ද ඒ ආරාමේ නම? තියන්නෙන් පටන් ගන්නෙ. තිස් කියන බලන්න දැන් තිස්සා පිස්සා නෙවෙයි. රාමය. කියන බලන්න. තිස්සා තිස්සාරාම. රාමය රාමය තිස්සා රාමය. තුන හරහාට මිහිඳු හිමියන් ප්‍රමුඛ පිරිසේ පැමිණි සාමණේර හිමිලු සුයන්නෙන් පටන් ගන්න. එහෙනම් මොකද්ද? සුම සුමන්. සුමන. සුමන සාමන. එහෙනම් ඔන්න ඒකත් හරි ලේසි පුතේ. ඒක එකට එක හරහාට අරිට්ට, දෙක හරහාට තිස්සාරාමය, තුන හරහාට සුමන. හරි මේ දැනුම ගන්න ලිව්වත් නැතත් මේක නම් ගැටලුවක් නැහැ. පහලට මිහිඳු හිමි ප්‍රමුඛ කණ්ඩායමේ සිටි රහතන් වහන්සේ නමක්ලු. මිහිඳු හාමුදුරුවොත් එක්ක ආපු රහතන් වහන්සේ නමක්ලු 4 පහලට. මෙතන පුතේ දැන්ට අකුරු දෙකක්ම තියෙනවා. ඉට් කියලා තියෙනවා, යයකුත් තියෙනවා. එන හරි ලේසි මොකද්ද? ටියන්න. ඉට්ටිය. පෙහෙලිකාවල එකක් දෙකක් පිරෙව්වම හරි ලේසි. ඉතිරි ටිකට තව ගොඩක් සපෝට් එක එනවා. පහ පහලට දේවානම්පියතිස්ස රජු මිහිඳු හිමියන් ඇතුළු පිරිසට පූජා කළ උයනක්ලු. පහ පහලට. එතනින් මයන්න තියෙනවා. එහෙනම් මොකද්ද පුතේ? මහා කියන බලන්න. මෙව් නා. උයන්න මහමෙවුනා. මහමෙවුනාව. දැන් නම් මහමෙවුනා අසපු තියෙනවා නේද? ඒක නෙවෙයි ඈ. මහමෙවුනාව කියලා කියන්නේ ඔගොල්ලෝ අණ්ඩාදිපුරේ හැම ගියොත් බලා ගන්න පුළුවන් ජයශ්‍රී මහ බෝධිය තියෙන්නේ. ජයශ්‍රී මහ බෝධිය රුවන්වැලි සෑයෙම. ආන්න ඒ ටිකට තමයි කියන්නේ මහමෙවුනා උයන කියලා. දැන් උයනක් නැහැ. දැන් ඉතින් අර ආගමික ගොඩනැගිලි ටිකයි චෛත්‍යයයි රුවන්වැලි සෑය ටික තමයි තියෙන්නේ. ඒ භූමියට තමයි මහමෙවුනා උයන කියලා කියන්නේ. 6 පහලට මහින්දාගමණයෙන් පසු ලංකාවේ ඉදි කරපු ප්‍රථම දාගම මම මීට වෙලාවකට කලින් තූපාරාමය. තූපාරාමය. එන එක ලේසිනේ. තූපාරාමය. තූපාරාමය. ඔන්න පුතේ එහෙනම් ඉතින් සම්පූර්ණ පේපරේම අපි කතා කරා. අද දවසෙත් පේපරයක් කතා කරා. මම තාම පේපර් ටික ගෲප් එකකට දාලා තිබ්බනේ. සමහර ළමයිට වාර විභාග මේ දවස්වල. මම කිව්වා ඉතින් අදත් මට කතා කරා. ඉතින් මං කිව්වේ පාඩම් කරන්න කියලා. පන්තියට සහභාගී වුණොත් එක පේපරයයිනේ. හෙට විභාගෙ ලියන්න එපයි. ඒ නිසා විභාගෙ තියෙන ළමයි ඉතින් පාඩම් කර කර ලියන්න. විභාගෙ නැති අය පන්තියට සම්බන්ධ වෙන එක කිසි ගැටලුවක් නැහැ. මම පන්තිය කරනවා. හරි. මොකද අපේ පන්තියට මුදලක් ගෙවනවා සමහරක් ළමයි වාරයට මාසෙටත් ගෙවනවා. මම දැනගන්න ඕනි උගන්වන්න. ඒ නිසා ඕගොල්ලොන්ට පන්තියක් විභාගයක් තියෙනවා නම් විභාගෙට පාඩම් කරලා ලියන්න. රෙකෝඩින් එක තියෙනකොට YouTube වීඩියෝ එක බලා ගන්න. හරි. ඒතර කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න පුතේ මම හැමදාම පොරොන්දු වෙනවා විභාගෙට කලින් විෂය නිර්දේශ ඉවර කරනවා. පේපරුත් තවම 2-3ක්වත් සාකච්ඡා කරනවා කියලා. කිව්වා වගේම වැඩේ කරා. දෙවෙනි වාරේ ස්මාර්ට් ටර්ම් ගයිඩ් එක කරන්න බැරි වුණා. ඒක හැදුවෙත් නැහැ නිසා. පේපර් ටිකක් තමයි කරේ. මොකද දෙවෙනි වාරට හදලා ලොකු කාලයක් නැහැ එච්චර වැඩ ගොඩක් කරන්න. මොකද අපි පාඩමට අදාළ ටියුට් එකකුත් යනවනේ. ඒ නිසා තමයි ඕගොල්ලෝ පේපර් කිහිපයක් කරා. එහෙනම් විභාග හොඳට ලියන්න මේ මාසේ අපි දිගටම පේපර් කරගෙන යනවා. එක්සෑම් එකේදී හැමෝටම තියෙන දවසක් හරියටම ගන්න බෑ. සාමාන්‍ය පෙළ වගේ ලංකාවටම එක දවසක විභාගේ නෑනේ නේ. ඕගොල්ලොන්ට එක එක දවස්වල තමයි වාර විභාගේ තියෙන්නේ. කමක් නෑ. ඔයාලගේ කලාපේ පළාතේ තියෙන දවසට ඔයගොල්ලෝ විභාගෙ ලියන්න. මම ඉතින් පේපර් කරන්න යනවා. ඉතින් ඔන්න මම පේපර් අඩුවක් කළා නෑ. කරපු ටික බලා ගන්න. පේපර් ටිකකුත් දැන් ගෲප් එකෙත් තියෙනවා. අදත් එකක් දැම්මා. ගිය සතියෙත් දැම්මා. ගිය සතියේ තව තුනකුත් දැම්මානේ. පේපර් ගොඩක් තියෙනවා. ටික බලාගත්ත කියන්නේ හොඳටම ඇති. අනික මම හැමදාම කියන්නේ පේපර් අපිට ගොඩාක් කරන්න බෑ පන්ති. ඔයාලට මම උගන්වත්ටි. එන්න පුළුවන් ටික උගන්වනවා. පන්තිකට සහභාගී වෙනකොට නිකන් පොතක් බලන ළමයෙකුට වඩා අනිවාර්යෙන් දැනුමක් එන්න බෑ. ඒ නිසා මම හැමදාම එන්න පුළුවන් ප්‍රශ්නත් එක්ක තමයි උගන්වලා තියෙන්නේ. හරිද? එහෙනම් තා පේපර් ටිකුත් ඒකට බලාගෙන යන්න. මම හැමදාම කියන්නේ පන්තියට සහභාගී වෙනවා නම් අඩුම ලකුණු 75ක්වත් ගන්න ඕනි. නැත්තම් පන්ති කරලා වැඩකුත් නැහැ. ඕගොල්ලෝ ඇවිල්ලා වැඩකුත් නැහැ. නේ? ඔන්ලයින් හෝ වේවා, ෆිසිකල් හෝ වේවා දෙකම හැම තමයි. ඒ නිසා පුතේ පාඩම් කරලා ලියන්න. හොඳට ලකුණු ගන්න. ඉතින් ඒක තමයි වෙන්න ඕනි පන්තිකට ආවනම්. හරි එහෙනම් අද දවසේ පන්ති අවසන් කරන්න වාර විභාගෙ තියෙන අය ලියන්න. අපි ලබන සතියේ ආයෙ පේපර් එකකින් හම්බ වෙමු. එහෙනම් මේ මාසේ අග අපි පටන් ගන්නවා 3 වෙනි වාරේ. අද දවසේ නම් පන්ති අවසන් කරනවා ළමයි. සුබ රාත්‍රියක්. අයිබෝවන්.
ආයුබෝවන් සර්.